පියවෙහෙන් අපි බලනකොට අපෝ මේව නම් මොනවද කියලා හිතන හැබැයි ස්ලෝ මෝෂන් විදිහට බලද්දි පට්ටම ඉන්ට්‍රෙස්ටිං දේවල් ටිකක් පෙන්වන්නද ලිස්ට් එකේ මුලින්ම තියෙන මේ ඇන හදන මැෂින් එක වේගයෙන් වැඩ කරද්දී ඇත්තටම ගතියක් නැති වුණත් මෙන්න බලන්න ස්ලෝ මෝෂන් බලද්දි කොච්චර අපූර්වයිද කියලා වීඩියෝ එකටත් ලයික් එකක් දාන ගමන් AI කියලා හිතන්න එපා මේ ඇත්තටම බුලට් දෙකක් මූණට මූණ හැපෙද්දි වෙන දේ ඔයාලගේ ගෙදරත් ඉන්නව ඇතිනේ බල්ලෙක් දැනගෙන හිටියද එයා වතුර බොන්නේ මේ විදිහට කියලා. දිව පිටපැත්තට රෝල් කරගෙන කොට්ටක් වගේ හදාගෙන. ඉස්සර තමයි ගල් කැට දෙකක් එකට තට්ටු කරලා ගින්දර ගත්තේ. හැබැයි දැන් තියෙනවා ඒකට ලයිටර්ස් වගේම ගිනි කූරුත්. ඔයාලා මේ මුලින්ම දකින්නේ ලයිට් එකක් වැඩ කරන විදිහ ස්ලෝ මෝෂන්. මෙන්න බලන්න ඊළඟට තියෙනවා ගිනි කූරක් පත්තු කරද්දි වෙන සිද්ධිය. තප්පරයකට ෆ්‍රේම්ස් දහස් ගාණක් තියෙන කැමරාවක පටිගත වුණ හැටි. අපේ ඇහැට මොකක් හරි ආබාධයක් ඇති වුණාම අපි ඇහැට දානවනේ අයි ඩ්‍රොප්ස්. කොහමද? ඇත්තටම ලස්සනයිනේ. මිස්ටර් පුදුමයා කියන්නේ ඔයාට දවස ගානේ ලෝකෙ වටේ අරුම පුදුම දේවල් පෙන්වන කෙනෙක්. ඉතින් මේ Facebook page එක follow කරලා තියාගත්තට ඔයාට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ නේද? right. thank you. කබලකට දාලා බදින ඉරිඟු වැටයක් ක්ෂණිකවම පොප්කෝර්න් එකක් බවට පත් වෙනවා වගේ අපිට පෙනුනත් මේ ස්ලෝ මෝෂන් වීඩියෝ එකෙන් පෙන්වන්නේ ඒක බොහෝම හිමීට සිද්ධ වෙන හැටි. මෙන් අපේ ඇඟෙන් රෝමයක් ඉවත් කරද්දි වෙන සිද්ධිය. මේක නම් මං කලින් පෙන්නලා තියෙනවා. මහාන මැෂින් එකක් වැඩ කරන විදිය. රියල් වීඩියෝ එකක් නන් නෙමෙයි මේක ඇනිමේෂන් වීඩියෝ එකක්. එහෙනම් අවසන් කරනවා අදට මේ ස්ලෝ මෝෂන් වීඩියෝ එකත් මෙතනින් අනිවාර්යෙන්ම ඔයාගේ මිතුරන් අතරත් මේක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. හැමෝටම වාසනාවන්ත දවසක්.